සුබ දවසක්. අදත් ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ YTDලා YouTube channel එකෙන් ගෙන තවත් අලුත් වීඩියෝ එකක් එක්ක. ඉතින් ඔයා ෆෝන් එකේ වැදගත් වැඩක් කරද්දි, ගේම් ප්ලේ කරද්දි, එහෙම නැත්නම් සමහර වෙලාවට පවුල අය පොඩි ළමයි ඉස්සරහා පාවිච්චි කරන්න බැරි තරමේ නරක දැන්වීම් pop up වෙන අවස්ථා තියෙනවා. ඉතින් මෙන්න මේකට ඔයාටම පුළුවන් කිසිම third party app එකක් use කරන්න නැතුව ඔයාගේ ෆෝන් එකේම තියෙන පොඩි setting එකක් වෙනස් කරලා මෙන්න මේ ඇඩ් කරදරේ නවත්ත ගන්න. හරි අපි බලමු කොහොමද මේ වැඩේ හරියටම කරගන්නේ කියලා. ඉතින් අපේ YTDලා YouTube channel එකට අලුත් කෙනෙක් නම් දැම්ම පහළ තියෙන subscribe button එක click කරලා ඊට අපිට තියෙන bell icon එකත් all දාලා channel එකත් එක්ක එකතු වෙන්න කියලා මම ආදරෙන් මතක් කරනවා. හරි යාළුවනේ, මුලින්ම ආගේ phone එකේ තියෙන settings app එක open කරගන්න. ඊට පස්සේ මෙතන search bar එකේ type කරගන්න private DNS කියලා. ටයිප් කරගත්තට පස්සේ මෙතන උඩම් පෙන්නන ඔප්ෂන් එක ටච් කරන්න. ඊට පස්සේ මෙතන private DNS කියන ඔප්ෂන් එක ටච් කරන්න. ඊළඟට මෙතන ඔප්ෂන් තුනක් බලා ගන්න පුළුවන්. මෙතනින් තුන්වෙනියට තියෙන private DNS provider hostname කියන එක ටච් කරන්න. ඒක සිලෙක්ට් කරාට පස්සේ පහලින් ටයිප් කරන්න බොක්ස් එකක් බලා ගන්න පුළුවන්. මෙතන තියෙන ටෙක්ස්ට් එක අයින් කරගෙන මම ස්ක්‍රීන් එකේ දාලා තියෙන hostname එක හරියට මෙතන මේ විදිහට ටයිප් කරගන්න. ටයිප් කරගෙන ඉවර වෙලා පහළ සේව් දෙන්න. හරි යාළුවනේ, අපි මේ සෙටින් එක හදාගෙන ඉවරයි. ඉතින් මේ සෙටින් එක ගැන පැහැදිලි කරොත් මේකෙන් වෙන්නේ ඇඩ්සෙල සර්වර් එකත් ඔයාගේ ෆෝන් එකේ සර්වර් එකත් අතර තියෙන සම්බන්ධය නවත්තන එක. ඉතින් මේ සෙටින් එක ගොඩක්ම ආරක්ෂිතයි වගේම 100%ක්ම කියන්න අමාරුයි. 180ක් වගේ ඔයාලට මේ ඇඩ් කරදරේ නවත්ත ගන්න පුළුවන්. හරි යාළුවනේ, ඉතින් මම හිතනවා අද වීඩියෝ වලට ගොඩක් වැදගත් වෙන්නද කියලා. වීඩියෝ වැදගත් වුණා නම් අනිවාර්යෙන් වීඩියෝ ලයික් එකක් දාන්න. මීට අමතරව ඔයාලා දන්න දේවල් තියෙනවා නම් ඔයාලට පුළුවන් අනිත් අයටත් මේ දේවල් දැනගන්න කමෙන්ට් බොක්ස් එකේ ෂෙයා කරන්න. මතක ඇතුව අනිත් අයට දැනගන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. හරි, ඉතින් මේ වගේ අලුත් වීඩියෝ එකක් අරන් එනකම් ඔයාලා හැමෝටම සුබ දවසක්.